මම පොලිසිය පුතේ දඩුවල දෙන්න පුතේ. ඔව් මේ නාඩියට ෂේප් එකේ යන්න තිබිච්ච එක මේක කෑවනේ. එතනට ඇවිල්ලා මේ බ්ලබ්බක් දික් කරා. ෂික්. අයියෝ මේක හරියන්නේ නැහැ. අපි සත්වසර කලම්බලා ගමුකෝ. පහරේ දෙනවා. පුංචි තංගකාරී ඩක් නියඳ ගීතෙන් ගෙඩක් කිමද රණ සිදරේ ඩකර ඩකර ඩක ඩකර ඩක 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 ඕ අදලේ ඩක ඩක ඩකර ඩක මේක තන්තිරි මලේ පාරනේ බා. උඹලා චුට්ටානේ තන්තිරි මලේද? අයියයි මචං මෙයා බලන්නකෝ. මේ ඔයා බදුල්ලේ කිව්වට ඉන්නේ අර හාලියලේ එන ඩොටක නේද? අප්පම කටවලා ගනිලා. මේවා වැඩි හිටියෝ බැඳිහත් වෙලා විසඳන්න ඕනේ ප්‍රශ්න. නිරන්තර ආඩුවේ. මුගෙත් වැරදි තියෙනවා තමයි. මේ කාරණාව ගැන මට උඹත් එක්ක තනියම ටිකක් කතා කරන්න. උඹලා හිට බලන්න. මේකයි කල්ලේ කාරණාව. සොමිටගේ වැරදි තියෙන බව ඇත්ත. හැබැයි උඹගෙත් වැරදි තියෙනවනේ. දැන් ওই ළමයි නැති ප්‍රශ්නෙත් අපි දන්නේ. ඒවලත් අපි ගාව බෙහෙත් තියෙනවා. හැබැයි උඹගේ අනිත් හුට වරත් අපි දන්නවා. කෙල්ලේ මාර්කයක් ගෙවුනද කොහෙද සියාතු වගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කැල්ලෝගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට අංගොල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් ටේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. මයි ෆේවරිට්. දන්නවනේ. හරි. මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? දසයා. දසයා නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? කවුද? පාණ්ඩු කාබේ. දසියෝ මූ මේසන් බාස් කියනද මම මේ සවුලක කෑම කියනවා. ඒකනේ. කන්න මේස නැති දෙයක් දන්නේ. ඈ? මල් කැල්ලෝගේනේ. ආතල්නේ මේ ප්‍රෑන්ක් එකක් කරමු. රෙකෝඩ් කරා. යපම්මයි. වීඩියෝ කරමු. අයියෝ. කවුද මේ ජෝක් දාන්නේ? කවුද මේ කැම කැදුවේ? ඔය එන්න මේ කැම කැදුපු චෙප් මෙතනට. Please come. කවුද මේ කැම කැදුපු චෙප්? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමේ හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ මේන්න තමුසේද මේ කෑම කැදුවේ? අමන සෑම්ස. උඹත් මොනවද මේ හදලා තියෙන්නේ? මේ කක්මුට්ටෝ වත පණු එහෙමද මේ මෙව කන්න පුළුවන් මිනිස්සු නෑ. දකලුව මල්ලි කරේ අල ජෝගි දානවනේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න ගියේ. චෙෆ් ගේ කනට ගැහුවේයි. මම ආයේ ප්ලේස් එකට බැහැලි ඉවරයි. මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ නැහැ. මම විනාසයි. ෂේ. මං හිතුවේ අයියේ වෙල් කක්මුට්ටු ගෙනල්ලා බැදලා කියලානේ අයියේ. වෙල් කක්මුට්ටු මිනිස්සුන්ට කන්න පුළුවන් ද කියන්නේ. බල අප්ඩේට් නෑ. බල සෝෂල් නෑ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. බූරුවා. අයියේ. අනේ අයියේ. මේ අර කතාවේ නිදිය ගන්නේ අලියා එද්දිද වලා එද්දිද? මං හිතන්නේ වලහා එද්දිනේ. එතකොට අලියනකොට නිදාගත්තට වැඩක් නැද්ද රණේ අයියේ? නෑනේ මල්ලි. ඈ? රණේ අයියෝ යා? මාරයි නේ මල්ලි. වල්ලා කත හීනි ගහකට නැගලා තියෙන්නේ. රණේ සරවදා ගන්න නැත්තම් එන අලියා කුලප්පුවේ.